සාගරෙන් සමුදුරින් නොවටා ඇසෙන්නේ හෙළහදේ රන්සර හෙළබසේ ස්වර්ණමය හඬ ලොවසි සාරා ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි සිංහල සංස්කෘතික හමුවයි. අයිබෝවන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව ඉදිරිපත් කරන රන්සර ප්‍රජා ගුවන්විදුලියේ තවත් කලබක් ආරම්භ කිරීමටයි දැන් අප සූදානම් වන්නේ. අද වැඩසටහන ආරම්භ කරන මා පාලිත ගණේවත්ත අද 2015 පෙබරවාරි 8 ඉරිදා අද වැඩසටහන් විස්තරය බැලුවොත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඊයේ සිඩ්නි නගරයේ කාලින්ග්ෆර්ඩ් රෝස්ලි ප්‍රජා මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දින උත්සවයේ සමරනු ලැබුවා. ඒ නිමිත්තෙන් එම අවස්ථාවේ විවිධ කොටස් උපුටාගත් විචිත්‍රාංගයකට ඔබට සවන් දීමට පුළුවන් අද අපගේ රන්සර වැඩසටහනෙන්. ඒ වගේම සුපුරුදු ලෙස ශාමලී සෙනවිරත්න ඉදිරිපත් කරන ප්‍රවෘත්ති ප්‍රකාශය එමින්ම කලකට පසු අද රන්සර අසන්නන් සමග සම්බන්ධ වන ශ්‍රී ලංකාවේ සිට ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන සිරිනාම රාජපක්ෂ මහතා විශේෂයෙන්ම තව දින 7කින් පමණ ආරම්භ වීමට නියමිත ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලිය පිළිබඳව ක්‍රිකට් තොරතුරු ශ්‍රී ලංකාවේ සිට සිරිනාම අද අපිට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ජනප්‍රිය සිංහල ගීත කිහිපයකටත් ඔබට සවන් දීමට පුළුවන්. ගීත තේරීම හා තාක්ෂණයෙන් සුපුරුදු ලෙස අපට සහාය වන්නේ උපුල් පාදුක විදාන මහතායි. ඒ නිසා අද වැඩසටහනත් ආරම්භ කරමින් ජනප්‍රිය සිංහල ගීතයකට සවන් දෙමු. මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්‍රෝධ ද්වේෂ පාරේ මිනිහා කොහෙද මේ රත්තරන් කෙන්ඩියේ සිංහතෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ කේලම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දියවි බොරුවෙන් රට පිරිහෙවි රත්තරන් කෙන්ඩියේ සිංහතෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයකි අනුන් හෙලන්නට වලක් කපන්න එහි තුල වැටිලා මිය යන්න කලදේ පලදේ එලෙසේ රත්තරන් කෙන්ඩියේ සිංහතෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ
සිංහල සංස්කෘතික හමුව සංවිධානය කරන නව ව්‍යාපෘතියක් පිළිබඳව ඔබට දැනුම් දීමටයි දැන් අප සූදානම් වන්නේ. සිඩ්නි නගරයේ සහ අවට ජීවත් වන වැඩිහිටි දෙමාපියන්ගේ සුබ සාධනය සඳහා කටයුතු කිරීමේ අදහසක් පසුගියදා කමිටුවේ විශේෂ අවධානයට ලක් වී තිබුණා. ඒ ගැන සාර්ථක ඉදිරි පියවරක් තැබීමට සූදානම් වන අතර මේ පිළිබඳ වැඩි විස්තර සිංහල සංස්කෘතික හමුව මගින් හා එහි ආරංචි පුවත් ලිපිය තුළින් ඔබ සැමට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර සඳහා අමතන්නේ ඉන්දු ප්‍රේමතිලක හමුවේ සභාපතිතුමා 0406 834 939 ජංගම දුරකථන අංකය හෝ සම්පත් ප්‍රසන්න ජයවීර 0410 614 530 ජංගම දුරකථන අංකයට. දැන් තවත් ප්‍රජා නිවේදනයක්. ඔබ මේ සවන් දෙන රන්සර ගුවන්විදුලි වැඩසටහන නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට දැන් කටයුතු සූදානම් කර තිබෙනවා. ඔබටත් ඒ සඳහා දායක වීමට අවස්ථාවක් දැන් උදා වී තිබෙනවා. ඔබට ගුවන්විදුලි වැඩසටහනක් සම්පාදනය කිරීමට හැකියාවක් තිබේ නම් විශේෂ දැන්වීමක් ප්‍රචාරය කර ගැනීමට නැත්නම් පණිවිඩයක් නිකුත් කර ගැනීමට අවශ්‍ය නම් කරුණාකර මාධ්‍යංශීය උපසභාපති මලී දිසානායක මහත්මයා අමතන්න. දුරකථන අංකය 9837 1480 සිඩ්නි නුවර දුරකථන අංකයක්. විද්‍යුත් තැපැල් ලිපිනය samanmali7@hotmail.com or vpmedia@thescf.org.au. සිංහල සංස්කෘතික හමුව මගින් ත්‍රෛමාසිකව නිකුත් කරන ලබන සිංහල සංග්‍රහයේ 2015 මාර්තු කලාපයේ සඳහා දැන් සූදානම් වෙමින් පවතිනවා. ඒ සඳහා එවැනි ලිපි 2015 මාර්තු 1 වෙනි දිනට පෙර සංස්කාරක සමන් දිසානායක මහතා වෙත ලැබෙන සලස්වන ලෙස ඉල්ලීමක් කරනවා. ඊමේල් ලිපිනය editor@thescf.org.au. මෙම සංග්‍රහයේ පසුගිය කලාප දැන් ඔබට විද්‍යුත් මාර්ගයෙන්ද කියවීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සංස්කෘතික හමුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ඒ තොරතුරු ලබා ගැනීමට පුළුවන්. සිංහල සංස්කෘතික හමුවේ වෙබ් අඩවිය thescf.org.au. ඔබට සංස්කෘතික හමුව හා සෝෂල් මීඩියා මගින් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. වැඩි විස්තර වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පුළුවන්. ඊයේ සිඩ්නි නගරයේ කාලින්ග්ෆර්ඩ් රෝස්ලි ප්‍රජා මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දින උත්සවයේ උත්සවාකාරයෙන් පවත්වන්නට යෙදුණා. මේ මූලික වශයෙන් සංවිධානය කරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහයෙන්. ඒ වගේම ඒ සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත අනිකුත් ප්‍රජා සංවිධාන කිහිපයක්ම දායකත්වය ලබා දී තිබුණා. එම උත්සවයේ උපුටාගත් කොටස් ඇතුළත් විචිත්‍රාංගයකට දැන් ඔබට සවන් දීමට පුළුවන්. චාර්කන් පුරව හෝටල් පහන බැඳීමේ අවස්ථාව විසඳා අපි ආරාධනා කරනවා කවුරුයි සිංහල සංස්කෘතික හමුවේ සභාපති ඉන්දු ප්‍රේමතිලක මහත්මයාට Would also like to invite Dr. Jeff Lee, MP, the member for Parramatta. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොන්සල් ජෙනරල් කම්පත් ඩී.එම්. රත්නායක මහත්මයාට The President of the Sri Lanka Association, Ruwan Walpola, who is representing all associations in New South Wales. Dr. Jeff Lee, MP, member for Parramatta. And the President of the Tharana Youth Group, Keshani Weeragam. මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුරපුරයක්. එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුරපුරයක්. සරම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුරපුරයක්.
කඳුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්. පස්පියුම් මත විහුරෙනුම් දින වසන්තයේ විරින්. පියෙන් කඳුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්. පස්පියුම් මත විහුරෙනුම් දින වසන්තයේ විරින්. රටම දැක්කේ එකම එක සීලයි සැබෑවී ඇත්තේ. ජාතියම දුටු දේශයක් පැතු එකම එක සීලයි. සයොම එක් වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු. අපේ රට හිට එකම එක සුරපුරයක්. මිනි බොටුනු නැති රජ කෙනෙක් පහළ වූ යුගයක්. සිත් පුරා ඉතිර යන්නේ තැන්නාගම්බරයක්. මිනි බොටුනු නැති රජ කෙනෙක් පහළ වූ යුගයක්. සිත් පුරා ඉතිර යන්නේ දෙන්නාඩම්බරයක්. රටම දැක්කේ එකම එක සිහිනයයි හැබැයි ඇත්තේ. ජාතියම දුටු දේශයක් පැතු එකම එක සිහිනයයි. සැවොම එක් වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු. අපේ රට හෙට එකම එක සුරපුරයක්. සබව එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු. අපේ රට හෙට එකම එක සුරපුරයක්. අපේ රට හෙට එකම එක සුරපුරයක්. අපේ රට හෙට එකම එක සුරපුරයක්. ආයුබෝවන්. අද පෙබරවාරි මාස 8 වෙනි ඉරිදා. මෙන්න ප්‍රවෘත්ති. අන්තර්ජාලය ඇසුරින් ප්‍රවෘත්ති සම්පාදනය කොට ඔබට ඉදිරිපත් කරන මම ශාමලී සෙනවිරත්න. පළමුවෙන්ම ප්‍රවෘත්ති සිරස්තල. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවට සන්ධානයේ පක්ෂ 4ක් ඉල්ලා සිටිති. ලංකාවේ ආයෝජන ආරම්භණයයි චීන ජනපතිගේ විශේෂ නියෝජිතට ජනාධිපති මෛත්‍රීගෙන් ඇරයුම්. ද්‍රවිඩ සන්ධාන නායක ආර් සම්බන්ධන් හා මන්ත්‍රී ආර් සුමන්තිරන්ට එරෙහිව විනය පරීක්ෂණයක්. ජාතික ඖෂධ පනතට කැබිනට් අනුමැතිය. අල් කයිඩා තලීබාන් සබඳතා ඇතොත් දීපල අත්හිටුවන බවට රජයෙන් ගැසට් නිවේදනයක්. ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න මහතා අභාව ප්‍රාප්ත වෙයි. ලෝකයේ මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වර්ධනය වෙයි. දැන් මෙන්න ප්‍රවෘත්ති විස්තර සහිතව. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවට සන්ධානයේ පක්ෂ 4ක් ඉල්ලා සිටිති. ඉදිරි මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතුයයි